සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච මහා මොග්ගල්ලානෝ දක්ඛිනා ගිරිස්මින් චාරිකං චරಂತಿ මහතා බික්ඛු සංඝේන සද්දින් තේනකෝ පන සමයේන වේලුකණ්ඨකී නන්ද මාතා උපාසිකා රත්ත්‍යා පච්චූස සමයං පච්චුපට්ඨාය පාරායනං සරේන භාසති තී. මහනුවර ප්‍රීම්රෝස් උයන සිරි වජිරාරාම විහාරස්ථානයේහි විහාරාධීශවර ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් දෙපා නැමද පළමුවෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. වැඩ ඉන්න විහාරස්ථානයේ සියලුම ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, පාරේ තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා අපිට වේලාව පිළිබඳව පුංචි ගැටලුවක් ඇති වුණා. නමුත් අපිට ලැබී තිබෙන කාලය උපරිමයට පාවිච්චි කරමින් අපි මේ වෙලාවේ පැවැත්වෙන සූත්‍ර ධර්ම දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වතුනි, අද දවසේදී අපි මේ සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ පින්වතුන් මීට පෙරත් බොහෝ විට අසා දැන තිබෙන සූත්‍ර දේශනාවක්, මේ වේලුකණ්ඨකී නන්ද මාතාව ගැන කියවෙන වටිනා සූත්‍ර දේශනාව. ඉතින් අංගුත්තර නිකාය කියන බණ පොතේ තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ශ්‍රද්ධාදී ගුණ දියුණු කරගෙන, සීලාදී ගුණ දියුණු කරගෙන, ඊටාම හොඳට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගුණ වලින් පොහොසත් කර ගනිමින් යන කෙනෙකුට මහා ආදර්ශයක් සපයන වටිනා සූත්‍ර ධර්ම දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. ඉතින් පින්වතුනි, අපි මේ මාතෘකා කළ ඒ පාඨයේ සඳහන් වෙනවා අපේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ, මුගලන් ස්වාමින් වහන්සේ දක්ඛිනාගිරියට වැඩම කරන්නට උන්වහන්සේලා සූදානමින් පසු වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවක පින්තුනි, වේලුකණ්ඨකී නන්ද මාතාව ඊටාම සදහැවත් තැනැත්තියක්. ඉතින් ඇය පින්නතුනි පාන්දරින් අවදි වෙලා මේ පාරායන වග්ගය ඊටාම මధుර හඬින් මේ ඇය දේශනා කරනවා. ඉතින් පින්නතුනි සුවිශේෂී වටිනා කාරණයක් මෙතන අන්තර්ගත වෙනවා. ඇය තුල කොච්චර පින්නතුනි මේ ගැඹුරු දහම් කාරණා පිළිබඳව අවබෝධයක් තිබ්බද කියන කාරණේ අපට පැහැදිලි වෙන තැනක්. ඉතින් ඊ අවස්ථාවේ පින්වතුනි වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා ආකාශින් ගමනක් යන අවස්ථාව අර වේලුකණ්ඨකී නන්ද මාතාව පාරායන ධර්මයේ දේශනා කරනවා. ඊ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයාට අසන්නට ලැබුණා. ඉතින් ආකාශින් පින්වතුනි පහළට බැහැලා ඉතින් අර වේලුකණ්ඨකී නන්ද මාතාව දේශනා කරන මේ දහම් කොටස ඊටාම හොඳට ශ්‍රවණය කළා. ඉතින් ඒ දේශනාව අවසානයේදී වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා ආශ්චර්යයි, පුදුම
ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රවණය කළා වගේම මම මේ පාරායන ධර්මය ඊටාම හොඳින් ඒ විදිහටම ඒ විදිහට ඊටාම නිවැරදි විදිහට මං ශ්‍රවණය කළා. ඉතින් මෙන්න මේව සඳහන් කරනකොට නන්ද මාතාව අහනවා කවුද මේ කතා කරන්නේ? නැගණිය මං වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා කියලා සඳහන් කළා. ඉතින් ඒ වෙලාවේ මං යම් ධර්මයක් දේශනා කරලා කුසලයක් ලැබුවද ඒ කුසලය මං ඔබට අනුමෝදන් කරනවා. මං මේ කුසලයට අනුමෝදන් වෙනවා. ඒටත් වැඩිය වටින දෙයක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ, මහා මුගලන් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දක්ඛිනාගිරියට වැඩම කරනවා කියලා සඳහන් කළා. ඉතින් උන්වහන්සේලාට උපස්ථාන කරලා ඒ පිනත් මට අනුමෝදන් කරනවා නම් හොඳයි කියලා සඳහන් කළා. ඉතින් ඇය පින්වතුනි ඊටාම හොඳට අර ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පසුදින දහවල දාණය සකස් කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලා වැඩම කළාට පස්සේ පින්වතුනි ආරාධනාවක් යවලා සරියුත් ස්වාමින් වහන්සේ, මුගලන් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානීය පූජා කළා. ඉතින් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේට ඒ වෙලාවේ මේ විදිහේ දෙයක් කල්පනා වුණා. හරි පිළිවෙලට දානීය සකස් කරලා තිනවා. මේක හරියට දැනගෙන අපේ කැමැත්තටම අනුව සකස් කළ දානයක් වගේ. ඉතින් උන්වහන්සේ විමසනවා නන්ද මාතාවගෙන් මේ පුදුම සහගත දෙයක් තියෙනවා. නන්ද මාතාවනි දානය අපේ කැමැත්ත පරිදිම බොහොම සූදානමින් හදලා තියෙන බව පේනවා. බැලුව බැල්මට පේනවා. ඉතින් ඒකට හේතුව ඒ විදිහේ දෙයක් සිද්ධ වුණාද? එහෙම දෙයක් සිද්ධ වුණාද? දැනගෙනද මේක කළේ වගේ එහෙම අදහසක් සරියුත් හාමුදුරුවෝ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ විමසනකොට පින්නතුනි ඒ තැනැත්තිය අර සිදුවීම සඳහන් කළා. පෙර අර රාත්‍රියේ ඇතිවෙච්ච සිද්ධිය පින්නතුනි සඳහන් කළා. ඉතින් මම පාරායන ධර්මය මේ පාන්දර අවදි වෙලා මේ දේශනා කරමින් සජ්ජහායනා කරමින් ඉන්න වෙලාවක මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. ඉතින් ඒ වෙලාවේ ඒ දිව්‍ය පුත්‍රයාගෙන් තමයි ඔබ වහන්සේ වඩින බව මම දැනගත්තේ. ආශ්චර්යයි කිව්වා, අద్භූතයි කිව්වා. තේරුණාද පින්වතුනි? හරි වටින තැන. පුදුමයි මේ එවැනි දිව්‍ය පුත්‍රයන් සමගත් ඔබ සාකච්ඡා කරන කෙනෙක්ද? ඉතින් එතන වටින තැනක් අපට මේ පේනවා පින්වතුනි. ඉතින් ඒ වාගේ මේ උත්තරීතර තැනකට අපට කාන්තාවන් විදිහටත් පත් වෙන්න පුළුවන් කියන එක අපි විශේෂයෙන් මේ වෙලාවේ හිතට ගන්න ඕන දෙයක්. උත්සාහය, කැපවීම, වීරිය තියෙනවා නම් මේ කාන්තාවකට උවද පින්වතුනි මේ ධර්මයෙන් ඉදිරියට යන්න බැරිකම නැහැ. ඉතින් මෙතනත් ඉන්නේ බොහෝ විට පින්වතුනි අපේ අම්මලා ඊයේ ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙමින් තමයි අපි මේ ධර්මය ආද දේශනා කරන්නට කල්පනා කළේ. ආධ්‍යාත්මික වශයෙන් අපට ලොකු ගමනක් තියෙනවා. පින්වතුනි මේ වයස බාධාවකුත් නැහැ. ඉතින් සෝනාව ගැන අපි අහලා තින බණ කතාව. සෝනාව තේරුණාද? දරුවෝ මේ 10 දෙනෙක් පින්වතුනි බිහි කළ අම්මා කෙනෙක්. ඉතින් සෝනාව පින්වතුනි ගෙදර හරි කරදරයි. දරුවෝ ඉතින් විවිධ විදිහේ ටිකක් වයසට යනකොට මේ විවිධ දේවල් කියනවා. ටිකක් ඉතින් ඒවා අහගෙන ඉන්න එක හරිම කාර්කසයි. ඒ නිසා අනේ මේ ගෙදර තියෙන කරදර වලින් මම මිදෙන්න ඕනේ කියලා බනිනවා දරුවෝ නිතරම. තේරුණාද? ඉතින් ඒ නිසා ඇය මොකද කළේ? මෙහෙණවරකට ගිහින් පැවිදි වුණා. පැවිදි වෙලා පින්වතුනි දැන් ඉතින් පැවිදි වෙලා ඉන්නකොට අර පොඩි සාමණේරින් වහන්සේලාත් අර විහාරේ මොන හරි අතපස්සු වීමක් වැරද්දක් වුණාම ඒ අයත් චෝදනා විවිධ දේවල් කියන්න මේ පටන් ගත්තා. ඇය ඉතින් ඒ වෙලාවේ පින්වතුනි මේ කලකිරුනේ නැහැ. ඉතින් දරුවෝ සමහර වෙලාවට මේවා දකින්නවා. හොඳ වැඩේ දැන් අපින් බැනුම් අහා ඉන්නේ නැතුව පන්සලට ඇවිල්ලා දැන් මොකද පන්සලෙදිත් කරන්නේ? බැනුම් අහනවා නේද කිව්වා. ඇයගේ ඥානවන්තකම පින්වතුනි. මට මෙහෙම බැනුම් අහා ඉන්න සිද්ධ වෙන්නේ ඇයි? සංසාරේ ඉන්න නිසා. ඒ නිසා මං සසරින් මිදෙන්න ඕනේ. එහෙම නැතුව මේ ගෙදර ඉන්න අයත් එක්ක ගැටුම් ඇති කර ගන්න හොඳ
නෑ එහෙම වුණොත් පින්වතුනි නැවත සංසාරයකට කර්ම හැදෙනවා. දැන් අපි කරන්නේ මේ වගේ දේවල්. මොන හරි ගැටීමක් තියෙනවා නම් එයත් එක ගැටි ඉන්නවා. අර වගේ ගැඹුරින් කල්පනා කරන නුවණක් අපට ඇත්තේ නෑ මේ හැම ප්‍රශ්නයක්ම සංසාරේ ඉන්න නිසා. අපි වටා තියෙන හැම ගැටලුවකටම හේතුව මේ ළඟ ඉන්න අයද? ගෙදර අයද? නරක යේලිද? දරුවෝද? නෑ පින්වතුනි මේ සංසාරේ ඉන්න නිසානේ මේ ඔක්කොම කියලා. එහෙම අපිට හිතන්ට සෑහෙන මේ තවම නුවණ මොරලක් තියෙන එහෙම හිතන්න. එහෙම නෑ අපි ගැටි තමයි ඉන්නේ. තේරුණාද? දැන් අද නම් ටිකක් හොඳට ඉන්නවා. අපි වගේම ගෙදර අයත් හොඳට ඇති. ටිකක් නිදහසේ. ඒ නිසා පින්වතුනි එහෙම ස්වභාවයක් අපි තියෙන්නේ. අර ගැඹුරින් නුවණින් කල්පනා කරන්න තව ඥානෙ මදි. ඒ නිසා හැම දෙයක්ම හිතන්න මේ සංසාරේ දුකයි නේද ප්‍රශ්නයක් එනකොට චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය දුක තමයි සඳහන් කරන්නේ. එතෙන්දී හොඳට ගැඹුරින් දකින්න පිටුතුනේ. ඇය බලන්ටකො ගැඹුරට කල්පනා කරලා ඉතින් භාවනා කරලා වීරියවන්තව අර දුක තරණය කළා දුකෙන් එතෙර වුණා. ඉතින් ඒ වගේ උත්තරීතර තැනකටපත් වෙච්ච ගිහි ජීවිතයේ ඉඳලා වුවත් ධර්මයෙන් ඉදිරියට යන්න පුළුවන් කියන එකට හොඳම නිදසුන කවුද? අද මේ කතා කරන නන්ද මාතාව. ඉතින් අපිට කාලය අඩු නිසා ඉක්මනින් අපිට කරුණු ටිකට යන්න වෙනවා. පින්වත්නි ස්වාමීනි ඒ ආශ්චර්ය ධර්මයේ විතරක් නෙවෙයි දැන් අර දිව්‍ය පිරිස් සමග සාකච්ඡා කරන කෙනෙක්. ඉතින් එහෙමය කියලාවත් ඒ තොරතුරු ඔබ වහන්සේලා වඩින බව දැනගත්තේ දෙවියන්ගේ. නමුත් මට කිසිම එහෙම දෙවියන් සමග සාකච්ඡා කරනවායි කියලා එහෙම මේ මාන්නක්කාර ගතියක් මට එහෙම ඇවිල්ලා නෑ. දැන් අපිට පින්වතුනි එහෙම එකක් තිබ්බනම් දෙවියෝ නෙවෙයි සාමාන්‍ය മന്ത്രി කෙනෙක් අඳුරනවා නේද? ඇමති කෙනෙක් අඳුරනවා නම් අපිට සෑහෙන ටිකක් අමුතු මේ ස්වභාවයක් එනවද නැද්ද? අපි අහවල් අය අඳුරනවා. ඉතින් බලන්නකො මේ මාන්නේ නැතිකම තමයි ධර්මයෙන් ඉස්සරහට යනවා කියන්නේ. අපි හැම එකක්ම දාගන්නේ මොකටද? මාන්නේ ඇති කරගන්නද නැද්ද? මම භාවනා කරනවා අනිත් අය භාවනා කරන්නේ නෑ. මං සමත භාවනා කරන්නේ. මං විදර්ශනා භාවනා කරන්නේ. විදර්ශනා භාවනා කරන අය සමත භාවනා කරන අය අපි තමයි ඉහළම භාවනාව කරන්න කියලා එහෙම පහත් කරොත් ධර්මයක් තියෙනවනේ. අපි මෙහෙමයි කියලා හැම එකම භාවනාවක් ගන්න එකට ධර්මයක් ගන්න එකට හැම එකක්ම පිංගුතුනි එහෙම ගත්තොත් මේ ආදුනික මනසකින් ඉන්න කියන හැම වෙලාවෙම මොන මනසකින්ද? සරියුත් ආමඳුරු පාපිස්නයක් වගේ බලන්ටකො පිංගුතුනි. ඒ ಗುಣ නෙමේ ධර්මයේ කියන්නේ කොයි අපි ළඟ පාපිස්සක් වගේ මන් ළඟ උඩගොම නෑ ගැටෙන්න යන්නේ අං සිඳුණු ගවයෙක් වගේ මං අං සිදිච්ච ගවයා ගැටුම් වලට යනවා. මං කා සමගත් ගැටෙන්නේ නෑ. මේ කායගත සතිය වඩලා තියෙන්නේ. තමා ගැන අවබෝධ කරගත්තට පස්සේ ආයි ගැටෙන්න දෙයක් තියෙනවද? කා සමග ගැටෙන්නද? මං කියලා කෙනෙකුත් නැත්තම් ආයි ගැටෙන්න ඉස්සරහා කෙනෙක් ඉන්නවද? අපිට ওই බණ මතක් වෙනවද සාමාන්‍යයෙන් ඉදිරියට? දැන් මෙතෙන්දී ටිකක් හොඳයි පින්වතුනි. ඒ නිසා ඕවා උද්දට මතක තියාගන්න. එතකොට පින්වතුනි මේ තැනැත්තිය සඳහන් කරන දේ මට එහෙම මාන්නයක් මොකක්වත් එහෙම නෑ. දෙවියෝ සාකච්ඡා කරන දෙවියෝ මේ සාකච්ඡා කළ පණිවිඩය කිව්වා කියලා එහෙම ස්වභාවයක් මට නෑ කිව්වා. ආශ්චර්යයි. ඕක විතරක් නෙමෙයි තව තියෙනවා කිව්වා. ස්වාමීනි මගේ එකම පුතා නන්ද ඉතින් චෝදනාවකට අසු වෙලා මෙයා අරගෙන ගිහින් මෙයා ඝාතනය කළා. තමන්ගේ එකම පුතා. තේරුණාද? ඉතින් වෙලාවේ මට ශෝකයක් ඇති වුණේ නෑ කිව්වා. පුතා ගැන ශෝකයක් ඇති වුණේ නෑ කිව්වා. ඒ විතරක් නෙවෙයි අර දඬුවම් දීපු රජ කිරෙහිවත් මට කවදාකවත් තරහ හිතක් නම් ඇති වුණේ නෑ කිව්වා. බලන්න පින්වතුනි වටිනා තැනැත්තියක්ද නැද්ද? ශෝකයක් කියන උලත් ගලවලා ද්වේෂය කියන උලත් ගලවලා බව පේනවද නැද්ද? පේනව වොන් ද්වේෂයේ පිංගුතුනි කොච්චර පැන නගිනවද? තරහ ඉටි ගමන් මතුවෙනවද නැද්ද? දැන් අර දලඳා වන්දනාවට ගියපු බොහෝ දෙනෙක් කොහොමද වන්දනා කරන්න පෙර ගැටිලා ප්‍රශ්න ඇති කරගෙන ඒ ගැටීම නැතුව ඉන්න එක තමයි දලඳා වහන්සේ කියන්නේ පිංගුතුනි. ආය අමුතුවෙන් වන්දනා කරන්න දෙයක් නෑ. හිත තමයි මේ බුද්ධ කරගන්න ඕනේ. ප්‍රබුද්ධත්වයටපත් කරගන්න. මේක බුදු බැඳුරක් වගේ තියාගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවද නැද්ද මේ වෙලාවේ? අපි ගැටිලා ප්‍රශ්න ඇති කරගෙන වන්දනා මං කියන්නේ ඒක නරක දෙයක් නෙවෙයි. මේකේ පිරිසුදුකම තමයි පිරිසුදු ධර්මයේ කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ දලඳා මහන්සිය වන්දනා කරන්න පුළුවන් මෙතන ඉඳලා.
තේරුණාද? අරහං කියපු ගමන් හිත පිරිසිදු වෙනවා කෙලෙස් නැහැ. බුදුහාමුදුරු. ඔබේ හදවතේ ඉන්නවද නැද්ද? ඉන්නම පිළිතුරු මතක තියාගන්න. මේකේ වෛර, ක්‍රෝධ, iriසියා, මදමාන ආදී කෙලෙස් යම් චිත්තක්ෂණයක නැති කළාද? කුසල ආරම්මණයකට භාවනා අරමුණකට හිත පිහිටෙව්ව ගමන්ම ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මේ වෙලාවෙම ධර්මයත් සමග ඔබ එකතු වෙන බුදුහාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවගේ ශ්‍රාවකයෙක් වෙනවා. මේ මොහොතේම ඊළඟට ආයෙ කෙලෙසකට යනකොට ආයෙ මායයත් එක්ක එකතු වෙනවා. ඔය තීරණය කරන්නේ තමන්. වැඩිපුර අපි එහෙනම් ඉන්නේ කවුරු එක්කද? බුදුහාමුදුරුවෝ එක්කද මායя එක්කද? තේරුණාද? දැන් අද ආවද ගෙදර? අද නම් නිදහසේ ආවා ස්වාමීන් වහන්සේ. මායя නෑ අද. එතකොට පින්වතුනි මතක තියාගන්න. මේන්න මේක පිරිසිදුව තියාගන්න එක. දැන් සඳහන් වෙනවා පින්වතුනි මට ශෝකයක් ඇති වුණේ නෑ. එකම පුතෙක් කොච්චර ආදරේද ඒ අම්මා. ඒ දරුවා අරගෙන යන ගිහින් ඝාතනය කරනකොට ශෝකයක් ඇති උන්නේ කියන එක නේද? වටිනා දෙයක්ද නේද? ඇතුළත කොච්චර පිරිසිදු කරගෙනද? අපි අදටත් අඬනවා ශෝක වෙනවද නැද්ද? අපි ඇතුලේ තවම මේ කෙලෙස් ටික තියෙන නිසා පින්වතුනි පියතෝ ජායති ශෝකෝ. ඇයි ශෝක වෙන්නේ? ප්‍රිය බව නිසා තණ්හාවෙන් දේවල් වලට බැඳිලා එනකොට ගෙනාපු නැති යනකොට ගෙනියන්න බැරි දේවල් ටිකක් මමත්වයෙන් අල්ලගෙනද නැද්ද? එතකං ශෝකේ පියතෝ විප්පමුත්තස්ස. කිසිවකට ප්‍රිය නැත්තම් මගේ කියලා කිසිවක් නැත්තම් නත්ති ශෝකෝ. ශෝකයක් තියෙනවද? නා කුතෝ බයං. බයක් කොහෙන්ද කියනවා. දැක්කද වින්ගතු ධර්මයේ? මේක ඇතුළ සුද්ධ කරන්නයි තියෙන්නේ. තමාදිහා බලන්න බල යනකොට කෙනෙක් සතෙක් මොකෙක්වත් මෙතන නෑ පින්වතුනි. මේ වැරදි අදහස් ටිකක් ඕක දුරු කරගන්න ගමනට තමයි මේ ආදර්ශ සපයන්නේ. පුළුවන් ගිහි ජීවිතයේ ඉඳගෙන මෙයා කළාද නැද්ද? අම්මලත් වීරිය ගන්න හිතට. ඒකටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අලස වෙලා කම්මැලි වෙලා එහෙම පුළුවන් බෑ පින්වතුනි. වීරියවන්තව මං කරනවා කොහොම හරි අද්දට වැඩිය හෙට සීලවන්ත වෙනවා. තේරුණාද? අදට වැඩිය හෙට මං සමාධියක් දියුණු කරගන්නවා. අදට වැඩිය හෙට මං ප්‍රඥාව දියුණු කරගන්නවා. ගැඹුරින් ලෝකෙ දකින්නවා. මම ගැන අවදියක් ඇති කරගන්නවා. මේ මොහොත ගැන අවදිමත් වෙනවා. අතුලාන්තයේ නිරීක්ෂණය කරනවා. මේ හේතුඵලවාදීව කය හටගෙන බිඳෙන හැටි, හිත හටගෙන බිඳෙන හැටි, ස්කන්ධ පංචකය හටගෙන බිඳෙන හැටි මං මනවින් දැක මේ ධර්ම මාර්ග ඉදිරියට ගමන් කරන වීරිය සඳහා උනන්දු කරවන්ටයි ඔබට මේ ආරාධනාව. මේ බණ ආස්ථාරයයි කිව්වා, අද්භූතයි කිව්වා, පුදුම සහගතයි කිව්වා. ස්වාමිනී තව තියෙනවයි කිව්වා. මාගේ ස්වාමියා යක්ෂ යෝනියක ඉපදිලා ඉන්නේ කිව්වා. සමහර වෙලාවල් වලට මේ යක්ෂයා පෙර ස්වාමියා දැන් ඉන්නේ කොහෙද? යක්ෂයෙක් වෙලා පින්වතුනි මාගේ ඇඳ අසලින් පෙනී හිටිනවයි කිව්වා. මේ මධ්‍යම රාත්‍රියේ කවුද පෙනී හිටින්නේ එහා පැත්තේ? පින්වතුනි හිතන්නකො අපිට කියනකොටත් නිකන් නේද? මාට කවදාකවත් බයක් ඇති වෙලා නෑ කිව්වා. අපිට නිකන් සාමාන්‍ය શબ્දයක් ඇහුණත් පින්වතුනි මධ්‍යම රාත්‍රියේ ආයි කෙනෙක් ඉන්න ඕනේ. ඒත් බයක් එනවද නැද්ද? එහෙනම් බය ඇතුලේ තියනවද නැද්ද? බය ඇතුලේ තියෙනවා. නිඳා කරන්නට, Tamanට අවවාද කරන්නට තවම බය තියෙනවනේ. Taman ළඟ භාවම ශෝකේ තියෙනවනේ. ওই මලකේවල වල අඬනකොට Taman දිහා බලන්න අඬන ගමන් අඬන්න ටිකක් අර වටේ අයට පේන්න ඉපේ. ඒ ගමන් බලන්න ඇතුලේ ඇයි මං අඬන්නේ තවම? අඬාන්න ඇයි මේ ගමනේ යන්නේ? තවම කෙලෙසේ තියෙනවා. ශෝකේ තවම තියෙනවා. ඉරිසියාවක් එනකොට බලන්න මේවා මේ නිന്ദා සහගතයි. මේ සර්පයෝ ඇතුලේ තවම ඉන්නවද නැද්ද සර්පයෝ? අපි නෑ වගේ ලස්සරට පෙනී හිටියත් ඇතුලේ ඉන්නවද නැද්ද සර්පයෝ? මාතු වෙලා එනවා දන්නේම නෑ පිංගතුනි. භයානකද නැද්ද එහෙනම්? එහෙනම් මේ ඇතුළත සුද්ධ කරගන්න ඕන් අපිට පුළුවන් කියන එකට ඊටාම වටිනා ආදර්ශයක්. මට කවදාකවත් බයක් නම් ඇති වෙලා නෑ මේ යක්ෂයා පෙනී හිටියයි කියලා. බය කියන ඒ ක්ලේශයත් මං මුලින්ම උපුටලා දාලයි තියෙන්නේ කියන එකයි මේ සඳහන් කරන්නේ. බයක් ඇති වෙලා නෑ. තේරුණාද? ශෝකෙත් අයින් කරලා, දේශයත් අයින් කරලා, බයත් අයින් කරලා පවිත්‍ර කරගෙන මනස ඇතුළාන්තය ඇතුළතින් පොහොසත්. අපි පොහොසත් ඇතුළතින්ද බාහිරින්ද? අපිට යාන වාහන භෞතික දේවල් ටිකක් තියෙනවා. අපි හිතනවා අපි පොහොසත් කියලා. නෑ පින්වතුනි. ඇතුළ පොහොසත් කරගන්න ගුණ වලින්. මං කියන්නේ යාන වාහන අනවශ්‍යයි කියන එකද? නෑ ඒවා තිබුණු තැන්වල තිබ්බ දෙයින් ඇතුළ හදන්න ආයි වරදින්නේ නෑ.
ඉතින් ඊළඟට අර ස්වාමින් වහන්සේ ඒ සිද්ධිය අහලා අපේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ආශ්චර්යයි නන්ද මාතාවනි බලන්නකෝ මේ මහා ප්‍රඥාවන්තම නේද බුදුරජාණන් වහන්සේට පස්සුව හිටපු පිංගුතුනි මේ අග්‍ර ශ්‍රාවක ස්වාමින් වහන්සේ අර කාන්තාව අගේ කරන එක වටිනා තැනක්ද නැද්ද ධර්මයේ බලන්නකෝ ඇතුළත දිනු කරගත්තොත් අර ස්වාමින් වහන්සේ ඇවිල්ලා ආශ්චර්යයි නන්ද මාතාව දැන් ආශ්චර්ය කරුණු කීයක් තිබ්බද ඒ තුල ඈ පිංගුතුනි 3ක් තිබුණා තව තියෙනවා ස්වාමීනි ඒ විතරක් නෙවෙයි මම මේ ස්වාමියා වෙත පිංගුතුනි ආවේ ඊටාම යෞවනියක කාලේ තේරුණාද ළමා ඒ ඊටා සාමාන්‍ය අවධියක තමයි මං මේ යෞවනම කාලේ තමයි අපි දෙදෙනා අතිනත ගත්තේ එදා සිට කවදාකවත් මගේ හිතේ වෙනත් ස්වාමියෙකු ගැන නපුරු අදහසක්වත් ඇති වෙලා නෑ වැරදි අදහසක්වත් ඇති වෙලා නෑ කිව්වා. ඒකට ශික්ෂණය බලන්න හික්මීම බලන්න ඇතුළාන්තේ කොච්චර පොහසත්ද කියලා බලන්න. ඒ තරම් මේ මනා හික්මීමක් වටිනා සීල ප්‍රතිපදාවක් ඇය තුළ තිබ්බා. එහෙම අදහසක්වත් ඇති වෙලා නෑ කිව්වා. වැරදි අදහසක්වත් වෙන කෙනෙක් ගැන මට ඇති වෙලා නෑක සැමියා හැර ආශ්චර්යයි කිව්වා වටිනවා කිව්වා. මේ කෙලෙස් සහිත මනසක එහෙම ඇති වෙන්න පුළුවන් පින්වතුනි. නමුත් ඇය තැනැත්තිය ඒ එවැනි කෙලෙස්ද අයින් කරලා තිබෙන බව අපි මේ වෙලාවේ පින්වතුනි මේ කතාවේදී දැනගන්නවා. මේ දේශනාවේදී ඒ ගැනත් අපි අදහසක් ඇති කර ගන්න ඕනේ. තමන්ගේ ඇතුළත හැඩගස්ස ගන්න මේ කරුණු ටික පාවිච්චි කරන්න. ඒතර වටිනා සීලයක් ඇය තුළ තිබුණු බව මේ කාරණයෙන් අපිට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ උපාසිකාවක් වූ තැන් සිට කිසිම ශික්ෂාවක් මම උල්ලංඝනය කළ නැමේ උපාසිකාවක් බවට මම ප්‍රතිඥා කළාද ආන් එදා පටන් මම මාතින් කිසිම ශික්ෂාවක් නම් උල්ලංඝනය කළ දැන කිසිම වැරද්දක් සිද්ධ වෙලා නෑ. ඉතින් උපාසිකා බව උපාසක බව පිංගුතුනි හරීම වටින දෙයක්. ඒ නම ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නෑ. තෙරුවන් සරණ ගිහින් ඊටාම හොඳට තමන්ගේ සීල ප්‍රතිපදාව රැකගන්නට වෙනවා. ඒ වගේ කෙනෙකුට තමයි උපාසක උපාසිකා කියලා සඳහන් කරන්නේ. ප්‍රාණඝාතය කිසිම පුංචි හෝ සතෙකුටවත් හානියක් වෙන්න පුළුවන්ද? බෑ. gedare ඉන්න සතෙකුටවත් ටිකක් කේන්තියාව කියලා පහර දෙන්න පුළුවන්ද? හරිනම් අපි. මොකද කියන්නේ? උකුණේකටවත් මකුණේකටවත් කුඩා සතෙකුටවත් කුරා කූඹියෙකුටවත් අපි අතින් පින්වතුනි හානියක් වෙනවා නම් නපුරක් වෙනවා නම් තාඩනයක් පීඩනයක් වෙනවා නම් අර ශික්ෂාවේ තියෙන ඒ ප්‍රබලත්වය අඩු වෙනවද නැද්ද? ඒ වගේ ශක්තිය අඩු වෙනවා සීලෙ paludu වෙනවා පින්වතුනි. සොරකමට අදාළ සිත් පින්වතුනි වැරදි අදහස් ඒ වගේම කට තමන්ගේ නිතරම අම්මලා දැන් විශේෂයෙන් මේ කාන්තා අය මේ හික්මීමට යනකොට පරිස්සම්ම කරගන්න ඕනේ ආයතනෙ මොකද්ද? සීල ප්‍රතිපදාවේදී මේ කයටත් වැඩි මොකද්ද? මේ කාන්තා දිනේ හින්දා කියන්නේ මේ අම්මා වරුගේ දිනේ නිසා නේද? ඉතින් පිටුනේ කට ටිකක් පරිස්සම් කරගන්න ඕනේ. හරි අමාරු වැඩක් පිටුනේ ශබ්ද නැතුව නිහඬව. ඉතින් අපි පිටුනේ මීත්‍රි කියලා නිස්සරණවනේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණාම ඉතින් උන්වහන්සේ අපේ උඩීරියේකම ධම්මජීව මහා ස්වාමින් වහන්සේ උන්වහන්සේ නිතරම පිටුනේ දේශනා කරන දෙයක් කට පරිස්සම් කරන නිහඬ බව. නිතරම දේශනා කරන බණපදයක් තියෙනවා මොකද්ද? නිහඬ වෙන්න අනිත් අයගේ විවේකයටත් බාධාවක්. ඉතින් ආරණ්‍යයකට ගිහිල්ලත් අපි ටික දවසක් යනකොට වටපිටාය අඳුර ගන්නකොට මොකද කරන්නේ? ටික ටික ශබ්ද එහෙම වැඩි වෙන්න පටන් ගන්නවා අපි දුන. ආයෙ උන්වහන්සේ මතක් කරලා දෙනවා. හරි අපහසුයි මේක වහගෙන ඉන්න එක නේද? ඉතින් අද හිටපු එකත් ඇති ඔය. වෙන අය බණ භාවනාව ඕනේ නැහැ. මේක ඇරලා තිබෙන කොච්චර අපිට පාප කර්ම අපි අතින් සිද්ධ වෙනවද? බොරු, කේලම්, පරුස වචන, හිස් වචන, අඩු කතා නිතරම සීලවන්තයා ඔබේ ඇතුළාන්තය දියුණු වෙවි භාවනා මාර්ගේ වැඩෙනකොට නිකම්ම වැහෙනවා තමන්ගේ කට කතා කරන්න කෙනෙක් නෑ දෙයක් නෑ පින්වතුනි මොනවා කතා කරන්නද මේ කෙලෙස් සහිත වචනනේ. ඒ නිසා පච්චවෙක්කිත්ව නිතරම වචන පාවිච්චියේදී මොකද්ද ඇති කර ගන්න ඕනන්නේ? ප්‍රත්‍යවේක්ෂණේ හැම වෙලාවෙම තමන් ගැන බලන්න පින්වතුනි. මේ ධර්මයේ අසා කාදිහද බලන්න ඕනේ. අපි සාමාන්‍ය බණ අසා කවුරු දිහාද බලන්නේ? අරයත් හිටියානම් අද හොඳ ටිකක් අහගන්න තිබ්බා. මට කියන්න බැරි ටික හාමුදුරුවෝ හරි කියනවනම් කොච්චර වටිනවද නේ?
දැන් එහෙම එක එක්කෙනාට ඔච්චර කල් බණ ඇහුවේ. එහෙම අහන්න හොඳ නෑ. අපි අහන්න ඕනේ කාටද? මගේ අඩුපාඩු අත්තනා චෝදයන්තාන බුදුහාමුදුරු දේශනා කළ තමන්ට නිතරම චෝදනා කරගන්නට. දැන් එදා ඔබ අහලා තියෙනවනේ පින්වතුනි. එක තැනැත්තෙක් ගොවි මහත්මයෙක් පින්වතුනි වැරහැල්ලක් ඇඳගෙන ඉන කඩමල්ලක් ඇඳගෙන මේ නගුල ඇදගෙන මේකෙන් කුඹුරු සාමින් ඉන්නවා. ස්වාමින් වහන්සේ තමයි කාරුණික වෙලා පැවිදි වෙමු කිව්වා. ඉතින් අපිට පැවිදි වෙන්න පුළුවන්ද? හොඳයි. එක් රැගෙන ගිහිල්ලා මේ තැනැත්තව පැවිදි කළා. පින්වතුනි පැවිදි වෙනකොට අර ඉන කඩමල්ල මොකද කළේ? ගහක අත්තක එල්ලලා නගුලත් පැත්තකින් තියලා රාරා මෙහා පැත්තේ ටිකක් ඔය මේ වනා පොඩි කැලෑවද ප්‍රදේශයක මේක ටික තියලා තමයි ඇවිල්ලා පැවිදි. පැවිදි වෙලා මුල් කාලේ ඉතින් හොඳට මේක වතපිලිවෙත කරගෙන ඉන්නකොට ටික කලක් යනකොට ඒකාකාරී. තේරුණාද? ඇයි එහෙම වෙන්නේ? දැන් අපිත් දැන් පින්වතුනි උදේ ආවට වැඩිය උදේ හරි ප්‍රබෝධයක් තිබ්බා. දැන් තියනවද ප්‍රබෝධි? දැන් අර ස්වාමින් වහන්සේ සම්සන්දනය කරන්නේ මේ බණපදේ. උදේ ඇවිල්ලා අපි මේ තැන්වල පුදුම විදිහටනේ අද්ද නම් උද්දටම මන් නිදියන්නෙත් නැහැ හොඳට කියලා හරි ප්‍රබෝධයෙන් උදේ වැඩසටහන් වලට සම්බන්ධ. දැන් තියනවද ඒක? දැන් අර මං විහිළු කරන හින්දා ඔය ටිකක් තියෙන්නේ. නැත්තම් නිදි ඔක්කොම. පේරුණාද පින්වතුනි? අර මේ සාකච්ඡා කර කර යන හින්දා තමයි ප්‍රබෝධයෙන් ඉන්නේ. නැත්තම් මෙලහට අපි මේ ගොඩ දෙනෙක් නේද අර ඇයි ඒකාකාරී අපේ හිත එකම රටාවකට යන්න කැමති නැහැ. නිතර මේක උඩට පහළට යමින් තියෙන නිතරම. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛය කියලා තියෙනවා නේද? මේ සැප දුක මේ දෙකේ සැරිසරනවා අදුක්ඛම සුඛය හරහා තමයි මේක යන්නේ. සාමාන්‍යයෙන් අපිට මේ කෙලෙස් සහිත අරමුණු තියෙනකොට හරි ප්‍රබෝධමක්. දැන් අද කෙලෙස් සහිත අරමුණු ලැබෙනවද පන්සලට ආවහම? අර සීලක හික්මීමක හැඩ ගැහිලා අපි කටයුතු කරනකොට රූප වාහිනී මොකවත් නෑ, බලන්ට මොකවත් නෑ, සින්දු මොකවත් ශබ්ද අහන්නත් නෑ. ඉතින් ළඟ ඉන්න අයගේ ඒවා තමයි ඇහෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ නැති වෙලාව සුවද වර්ගත් නැහැ. අපිට හිතෙන විදිහට ඒවා මොකක්වත් පරිහරණය කරන්නත් බෑ. මේ මනස පින්වතුනි මේ අර කෙලෙස් ඇති වෙනකොට සාමාන්‍ය ක්‍රියාශීලී වෙනවා. අපි හරි ජව සම්පන්න වෙනවා. සින්දුවක් එහෙම හරි වේග රිද්මයකක් දාපුවම ඔහොම ඉඳගෙන ඉන්න පුළුවන් බෑ. හරි ක්‍රියාශීලී වෙනවා. ඉන්න බැරි වුණොත් අපි නටනවා. මොකද ඒක අර වේගයක් ඇති කරනවා ඒකෙන්. දැන් ඒවා ටික ටික අඩු වෙනකොට මොකද වෙන්නේ පින්වතුනි? දැන් රූප වාහිනී ශබ්ද මොකවත් නෑ. අර පස්කම් සැප ඒවා ටික ටික අපි වෙනදා ඇසුරු කළ අරමුණු අයින් කරලාද විවේක තැනක් අරඤ්‍යගතව රුක්ක මූලගතව පිරිසිදු පරිසරයකට ඇවිල්ලා මේ විදිහට ඉන්නකොට දැන් පින්වතුනි විවේක වෙලා අපි ඉන්නේ මොනවා වෙලාද? අර අරමුණු නෑ මධ්‍යස්ථ තැනකට හිත ටික ටික බැස ගන්නවා. තේරුණාද? අර ඒ විවිධ අරමුණු විවිධ ආරම්මන රස මුසු අරමුණු මොකවත් ලැබෙන්නේ නෑ. ඒවා ඔක්කොම පැත්තකට දාලා පන්සලේ විවේකයෙන් ඉන්නකොට දැන් ගැටලුව තව එකක් එනවා. නීවරණයක් වැඩිපුර අද කරදර කරන නීවරණේ කවුද? තීන මිද්දේ. නිදිමත ගතිය එනවා. ඇයි පින්වතුනි? ඒකට හේතුව කෙලෙස් නැතුව ඉඳලා අපට පුරුදු නෑ. කෙලෙස් එක්ක ඉන්නකොට දැන් නිවසට ගියාම ওই නිදිමත තියෙනවද? ආයේ දරුවෝ මුණුබුරෝ අරවා මේවා වට නේද? දම්සල් ඒවා මේවා. ඉතින් අවුවා මේවා ටික පරිසරයට අද එන්න ප්‍රමාණුනෙත් ඒකයි. හැම අපි මෙහි හිටියට ඔක්කොම පාරේ පින්වතුනි. ඉතින් දම්සල් ඒවා මේවා තියෙනවා ඈ. තේරෙනවද? මේ වැඩසටහන ඉවර වෙලා යන්න. එතකොට මොකද වෙන්නේ පින්වතුනි? ඒ අරමුණු එනකොට හරි ක්‍රියාශීලී. හැබැයි ඒවා අඩු වීගෙන එනකොට ඒ විවේක ගතියට එනකොට විවේකයේ අපි හඳුනාගන්නේ කරදර නෑ. අද අපිට තියෙන වටිනකම මොකද්ද? කරදර නෑ. කරදරයක් මොකක්ද තියෙනවද? උයන්ට පියන්ට ගෙදර දොර කාගෙන්වත් කරදරයක් නෑ. හරි නිදහසේ නිකන් ඉන්න තියෙන. පුළුවන්ද? නිකන් ඉඳලා පුරුදු නෑ. ධර්මය අවබෝධ කරගන්න නම් නොකර සිටින්න. තේරුණා? කිසිවක් නොකර ඉන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න නෑ. කරනකම් කෙලෙස්. භාවනාව කියලා කියන්නේ කිසිවක් නොකර සිටීමද නැද්ද? වාඩි වෙලා බලාගෙන ඉන්නවා. අපි කරන්නේ නැහැ. හුස්ම ඉහළ පහළ යනවා බලාගෙන ඉන්නවා. ඒකත් ගෙවිලා යනවා. විවේකයෙන් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අමාරුයි. ඇඟිලි ගහන්න නැතුව බලාගෙන ඉන්න ධර්මතාව ටික වැඩ කරනවා. අපිට පුළුවන් දෙයකට
බෑ ඉතින් අපි පොතක තිබ්බ එකක් අනිච්චන් දුක්ඛ කර භාවනාව හොඳට හරි ගිහින් අර අනිත්‍යයි දුක්ඛයි කියලා පොතේ එක නැත්තම් මොන හරි කියවපු පොතක එකක් කාගේ හරි අහපු බණක් අර ලස්සන තැනට දාලා අර යන භාවනාව මොකද අපි කරන්නේ අවුල් කරනවා දැන් නම් අනිත්‍ය දුක්ඛ වැඩුවොත් හොඳයි කියලා අනිච්චන් කියලා මොන හරි කියපුවම අර ලස්සනට කරපු භාවනාව මොකද වෙන්නේ මමයා ඉදිරිපත් වෙනවා වැඩේ යන්න දෙන්නේ නැහැ මමත්වයේ දැකද වින්ද සුතමයේ දැනුම භාවනාමයේ දැනුමට පිංගුතුනේ එරෙහි විච්ච ගමන් ප්‍රඥාව ආයි මොට වෙනවද නැද්ද? හොඳට මතක තියාගන්න පිංගුතුනේ යන්න දීලා පැත්තකට ඉන්න පුළුවන්. අද ඒකද නැද්ද මේ කරන්නේ? විවේකයි කරදර නැහැ. අද මොකක් කරදරයක් තියෙනවද? නිදහස් ගෙදර කරදර මොකක්ද තියෙනවද? ඒවා හිතුවොත් එනවා. ඒවා අයින් කරන්නයි මෙතෙන්ට ආවේ. දැන් අද ප්‍රශ්නේ මොකක්ද? කරදර නැතිකම. කරදරයක් නැතිකම තමයි කරදරේ. තේරුණාද පිංගුතුනේ? විවේකයි මේකට නමක් දාගන්න මොකටද විවේකයි නින්දට යන්න නොදී මේ විවේකේ ඉන්න පුළුවන් නම් ඔබ දිනුම් පින්වතුනි තේරුණාද ඉතින් ඒ ගැනත් මතක් කරමින් දැන් ඔන්න ඊළඟ කාරණේට අපි යමු ඇය කොච්චර ශික්ෂාකාමී වුණාද කියන කාරණේ පැහැදිලි වෙනවා ඊළඟට පින්වතුනි 6 වෙනි කාරණය මේ චතුර්ථ ධානයේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධාන මට්ටම් වලට මට ඕනෑම වෙලාවක චතුර්ථ ධානයේ දක්වා මට ඕනෑම වෙලාව ධාන වශීතාවය හොඳට මේ ධාන වඩලා පිංගුතුනි මට මේ ධාන වලට සමවැදිලා විවේකයෙන් ඉන්න පුළුවන්කම ඕනෑම විටක තියෙනවා කියලා බලන්නකෝ පිංගුතුනි තේරුණාද සීලෙන් විතරක්ද නැහැ ඇය සමාධියක්ද හොඳට උපදවගෙන හිටපු වටිනා ගුණ චරිතයක් පිංගුතුනි මේවා තමයි නිතර සාකච්ඡා කරන්නේ අපටත් වීරිය ඇති වෙනවා අපි ඉන්න තැන පැහැදිලි වෙනවා මදි කියන එක පැහැදිලි වෙනවා අපි තව වැඩ කරන්න ඕනේ කියන එක වැටහෙනවා මේ බණ කතා ශ්‍රවණය කළාදී හරිය වටිනවා පිංගුතුනි එතකොට ප්‍රබෝධයක් ඇති වෙනවා අපටත් අනේ තව මට යමක් කරගන්න ඕනේ නේද කොච්චර ගමනක් තියෙනවද මට ආශ්චර්යයි මේ හැම කරුණකටම සාරිපුත්‍රයන් වහන්සේ මොකද්ද සඳහන් කරන්නේ ආශ්චර්ය නන්ද මාතාවනි ස්වාමිනී තව එකක් තියෙනවා කිව්වා මේ ඕරම් භාගීය සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මෙන්න මේ සංයෝජන ධර්ම දුරු කළ තවත් එක් තැනැත්තියක් තමයි නන්ද මාතාව කියලා හීවොත් භාග්‍යවතුන් වහන්සේ ඒක ඇති වරදක් නෑ කිව්වා ඇය බලන්න පිංගුතුනි වටිනවද නැද්ද අර සංයෝජන ධර්ම ආයේ පිංගුතුනි අපායකට වැටෙනවද නෑ මේ ගිහි ජීවිතේ ඉඳලා බලන්නකො සෝවාන් සකදාගාමි අනාගාමි තැනට ඇය ගිහින් පිංගුතුනි ඒක නිසා තමයි අතුලාන්තයෙන් පොහොසත් තැනැත්තියක් කියලා සඳහන් කළේ ඒ නිසාම තමයි පිංගුතුනි ඇය තමන්ගේ එකම පුතු මිය ගියා කියලාවත් ඝාතනය කළා කියලාවත් පිංගුතුනි ශෝකයක් ඇති කරගත්තේ නෑ ඒ රජු ගැනවත් මේ චෝදනා කරලා මේ දඬුවම් දීපු රජු ගැන කවදාකවත් ද්වේෂසිතක් ඇති වුණේ නෑ කියලා කියනවා. ඉතින් මේ උල් සියල්ලක්ම ගලවා දාලා පිංගුතුනි ඇතුලාන්තය පිරිසිදු කරගත්ත ආයි අපායයකට වැටෙන්නේ නැතිව වටිනා රැකවරණයක් ලද උත්තරීතර තැනැත්තියක් තමයි එසේනම් මේ නන්ද මාතාව කියලා කියන්නේ. ඉතින් මේ කාරණිය අපි හොඳට මතක තියාගෙන පිංගුතුනි තව වීරිය වඩන්න හොඳට උත්සාහ කරන්න ගිලිහෙනවා ශරණයක් ගානේ ලැබුණු සර සම්පත්තිය අපත යවන්නට එපා. දැන් බොහෝ දින මෙතන ඉන්නේ සැදෑ සමයි. ආයි වැඩි කාලයක් අපිට තියෙනවද? නෑ ආයි නැටුම් ගැයුම් වැයුම් මේවා අති වෙනකම් කළා. දැන් කාලේ මොකටද? ධර්මීයමයි මේක කරගන්න ඕනේ. මට රැකවරණයක් පිණිස මං කටයුතු කරන්න ඕනේ කියලා හොඳට වීර්යය ඇති කරගන්න. ගිලිහි යනවා පිඟුද දැන් සැදෑ සමයි. උදේට පායන සූර්යයා අපර දිගින් හැන්දෑවට බැහැලා යනවා වගේ. උදේට තියෙන රස්නිය දහවල් වෙනකොට මේ උදේට සාමාන්‍ය රස්නියක් දහවල් වෙනකොට ටිකක් සැර වැඩි. හවසට ඒ සැර මොකද වෙන්නේ? අඩු වෙලා අපර දිගින් බැහැලෙන. අපි ජීවිතෙත් එහෙමද නැද්ද? ළමා කාලයක් ගත කළා මේ උදේ සූර්යයා වගේ තරුණ කාලේ ටිකක් ඒ සූර්යයා මධ්‍යාහ්නයට සැරයි වගේ අපිත් ඒ දවස්වල ටිකක් සැරයි දැනටත් කට ටිකක් සැරයි. තේරුණාද? ඉතින් ඒ සැර දැන් මොකද වෙන්නේ? හැන්දෑ වෙනකොට අඩු වෙලා දැන් අපේ සැර මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා බාල වෙලා තියෙන්නේ. සැර බාල වෙලා තියෙන්නේ. ඒ වගේම පිංගුතුනි ඊළඟට අපර දිගින් හිට අනිද්ද බැහැලා යන්න වෙනවා. නටුවෙන් ගිලිහෙන්ට තිබෙන කහපාට කොලයක් වගේ ওই බණ ටික මතක තියෙන්න පිංගුතුනි.
මට වැඩි කාලයක් නෑ. ඉතින් අර දරුවෝ මුණුබුරෝ ඒ කරන වැඩ ටික දැන් කර කර ඉන්න හොඳද? ඒ අයට යන දිහාක යන්න මට ටිකක් නිදහසේ තනියෙන් තනි අලියා වගේ කඟ වේනගේ තනි අඟ. දැන් ඇත්තටම මෙතන බහුතරේ තනියෙන් ඉන්න අය. ඒකට වෛර කරන්න එපා. අවස්ථාවක් ලැබිලා තනිකම මේ වතුරක පිංගුතුනි පිහිනන්ට ලේසි තනියෙන්ද නැද්ද? දෙන්නෙක් එක්ක අමාරුයි. ඉතින් පැවිද්ද කියන්නේ තනිකම විවේකයටපත් වීම. ඔබට මේ පැවිදි ගති ටික දැන් ස්වභාවයෙන්ම ලැබිලා දරුවෝ දැන් රටතොටවල් වල ඇති කවුරුත් නැහැ. ගෙදර අය හිටියත් ලොකු හෙවිල්ලක් බැලිල්ලකුත් නෑ. මං ගැන හොයන්නටත් නෑ බලන්නටත් නෑ කියලා ඒ අය එක්ක ගැටෙන්න එපා. අනේ මං ගැන හොයන්න එපා. මම මගේ වැඩ බලාගෙන ඉතින් හාමුදුරුවෝ ගැන වගේනේ තනියෙන් දැන් ඉන්නේ පිංගුතුනි. ඒ තනිකමට වෛර කරන්න එපා පිංගුතුනි. විවේකය මට නිදහසින්ට ඒ තනිකම තුලින්ම ගොඩ එන්න පිංගුතුනි. භාවනා කරගන්න. තේරුණාද? එකට ඉන්නකොට ගැටුම් ගොඩක් පිංගුතුනි. එකට ඉන්නකොට ගැටුම් ගොඩක්ද නැද්ද? මරණයේදී අනතුරක් බැඳීම් ගොඩක් ඇති වුණාම අර කග්ගවිසාන සූත්‍රයේ කියවලා බලන්න උණ පොකුරක තියෙන උණ ගහක් වගේ ඒ උණ ගහ යටින් කපලා ඇදින්ට හැදුවට බෑ උඩින් බැඳිලා වැඩි. අපිත් දැන් බැඳිලාද නැද්ද? බැඳිලා වැඩි. මාර්යා ඇවිල්ලා යටින් කපලා ඇද්දට එනවද? මාන් යන්නේ කියලා ගෙදර ඉන්නවා. ඒ නිසා පිටුට භයානකයි බැඳීම්. ඒ නිසා දක්ෂ පුරුෂයෙක් මාන්නේ අර උණ පොකුරේ තියෙන එක උණ ගහක් අයින් කරන්න නම් අතුපතර ඔක්කොම පොළොවේ පිහිටලා කපලා දාන්නා වගේ ප්‍රඥාව කියන අවියෙන් තෘෂ්ණාව කියන මේ බන්ධන ටික බැඳීම් ටික කපලා දාන්න පඤ්ඤා යුදේන ප්‍රඥාව තමයි අවිය බුදුහාමුදුරුව අපට දීලා තියෙනවා. ඒ නිසා ප්‍රඥාව සඳහා සීල දියුණු කරන්න, සමාධියක් ඇති කරගන්න, විවේකයට ප්‍රියගතියක් ඇති කරන්න, මේ මොහොතේ ජීවත් වෙන්න. අතීතයේ කරදර ගොඩක් කරදර මල්ලක් පැත්තකට දාන්න. පරණ සිද්ධි යටගිය සිද්ධි මතු කර දුක් වෙන්න එපා, ශෝක කරන්න එපා. අනාගතයක් පතන්න දෙයක් නැහැ. ඒක උදා වේවි. මේ මොහොත හොඳ නම් අනාගතය හොඳයි. වර්තමාන මොහොතත් එක්ක හුස්මත් එක්ක මේ මොහොතත් එක්ක කයත් එක්ක එකතු වෙන්න. විවේකයෙන් පසු වෙන්න. ප්‍රශ්න අයින් කරලා සැහැල්ලු ජීවිතයකට ඔබ ටික මනස හුරු කරන්න. එහෙම වුණොත් පින්වතුනි ප්‍රඥාව ටික අවදි වේවි. අවබෝධත්වය ඇති වේවි. තමා ගැන විමසුම නොවන ඇති වෙන්න මේ හරසුන් දෙයක් බව වැටහිවි. අවිද්‍යා ඝන දුරලලා අපි හැම දිනාටම පින්වතුනි මේ බන්ධන ටික ගලවලා දාලා දුක් ඇති සසරෙන් එතර වෙන්න හැකියාව වාසනාව උදා වේවි. ඉතින් අපේ නායක මාහිමිපාණන් වහන්සේ අපට පින්වතුනි විනාඩි 10ක් වැඩියෙන් ලබා දුන්නා. ඒ 10ක් දැන් මම පාවිච්චි කළා. ඉතින් තවදුරටත් ඒ පාවිච්චි කරන එක සුදුසු නෑ. මාගේ අතින් වෙච්ච අඩුපාඩුවක් ඉතින් අතපසු වීමක් ඒ නොවැළැක්විය හේතුවක් නිසා ඒක තව ස්වාමින් වහන්සේ නමකට දීම ඊතරම් සුදුසු නෑ. ඒ නිසා උන්වහන්සේ මා වෙනුවෙන් විනාඩි 10ක් ලබා දීලා තිනවා. ඒකත් ගෙවි ඇති නිසා අද දවසේදී අපි ඉගෙන ගත්ත මේ ධර්ම කාරණා ටික ඔබේ ජීවිතයේ තව තවත් ධර්මයෙන් පොහොසත් කිරීම පිණිසම උපකාරවත් දහම් කොටසක්ම වේවා කියලා අපි කරුණාමිත සිතින් හැම දිනාටම පින්වතුනි මේ වෙලාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.